හරි හැමෝටම අයිබෝන් මෝනින්ද ගුඩ් ආෆ්ටර්නූන්ද කියන්න මන් දෙන්නේ මොකද ඔයාලා මේ වීඩියෝ බලන්නේ මොන වෙලාවෙද කියලා මන් දන්නේ නැහැ අපි එහෙනම් පටන් ගමු අපේ ලෙසන් සෙට් එක අපි පළවෙනි ලෙසන් එක විදිහට යොදාගෙන තියෙන්නේ power of 3 කියන මෙතඩ් එක power of 3 එහෙම නැත්නම් ඔයාලා AMD කියලාත් මේක හදලා ඇති අපි power of 3 කියලා කියමු AMD කියලාත් ඔයාලා අහලා ඇති accumulation manipulation distribution කියන එක අහලා ඇති power of 3 කියලා මේක හැදුනොත් මේක අපි පළවෙනි ලෙසන් එක විදිහට යොදා ගන්න හේතුව තමයි මාකට් එක ඔයාලා හිතන්න ටයිම් ෆ්‍රේම් එකක් ගත්තොත් 1 minute වේවා 15 minute වේවා 4 hour වේවා 1 month 1 year මේ හැම එකක්ම රන් වෙන්නේ මේ තියරි එකට අනුව power of 3 කියන තියරි එකට අනුව තමයි රන් වෙන්නේ මේ මාකට් එක. එතකොට ඔයාලා මීට කලින් එක එක කෝසස් කරලා ඇති ඇනලයිස් මෙතඩ් ගැන. එතකොට ඔයාලා මම උදාහරණයක් ගත්තොත් රිටේල් මෙතඩ් එක ගත්තොත් රිටේල් වලදී අපිට උගන්වන්නේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් එකක් නේ. සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් එක ට්‍රේඩ් කරන විදිහනේ. එතකොට මම මෙන්න මෙතන උදාහරණයක් විතර ගන්නම්. මෙන්න මෙතන මේක ඔයාලා හඳුන්වන්නේ සපෝට් ලෙවල් එක කියන්නේ 4 hour chart එක. මේ සපෝට් ලෙවල් එක නේ රෙසිස්ටන්ට් ලෙවල් එක මේ සපෝට් ලෙවල් එක කොහොමද හඳුන්වන්නේ? ඔන්න ඕක බ්‍රේක් කරලා තියෙනවා මෙතනදී බ්‍රේක් ඉවෙන්ට් කරලා තියෙනවා හොඳ චික් කැන්ඩල් එකකින්. එතකොට දැන් රිටේල් ට්‍රේඩර්ස්ලා මම මෙතන කිසිම concept එකක් වැරදි කියලා කියන්නේ හැම concept එකක්ම වැඩ මම මෙතනදී අදහසක් දෙන්නේ මම කිසි concept එකකට මුකුත් අභියෝගයක් කරනවක් මොකුත් නෙවෙයි මම මෙතන සසඳීමක් කරන්නේ මෙතන ඔයාලා දැන් රිටේල් කට්ටිය මෙතන ගන්නවා සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් එක බ්‍රේක් වුණා කියලා ලොන්ග් පොසිෂන් එක ගන්න මෙතන ස්ටොප් ලොස් කියලා හරි එතකොට සාමාන්‍යයෙන් ඔය ට්‍රේඩ් කරන තැන්වල ඔයගොල්ලෝ ඔය විදිහට ට්‍රේඩ් කරන අය සාමාන්‍යයෙන් අල්ලන්නේ TP එකයි 1 to 5 එහෙමනේ අල්ලන්නේ ඔය වගේ අල්ලන්නේ ඔය වගේ අල්ලන්නේ මම දැකලා තියෙනවා TPs අල්ලන්න ඔහොම දැන් මෙතන බලන්න ට්‍රැප් වෙලා තියෙනවා සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් මෙතනදී ෆේල් වෙලා තියෙනවා සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් මෙතනදී ෆේල් වෙලා තියෙනවා වල වෙනවා මාකට් එක අනිත් පැත්තට ලොකු මූවමන්ට් එකක් දීලා දිනවා සෙල් පැත්තට හරිද හැබැයි power of 3 දන්න කෙනා ICT දන්න කෙනා මේ මූවමන්ට් එකට ලොන්ග් එකක් නෙවෙයි දාන්නේ ෂෝට් එකක් අන්න ඒ හේතුව තමයි මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ හරි අපි මේ විදිහට හිස් පසුබිමක් ගමු ඕකේ ඔයාලා දන්නවා ඇති මාකට් එකේ කැන්ඩල් එකක් හැදෙන්නේ මෙහෙමයි අපි 4 hour කැන්ඩල් එකක් කියලා ගමු මේ කැන්ඩල් එක හැදෙන්නේ මෙහෙමයි ඔන්න ඔය විදිහට මාකට් එක උඩ පහළ යනවා ඊට පස්සේ මාකට් එක මෙහෙම ආයෙ පල්ලයට යනවා ඊට පස්සේ උඩට එනවා ආයෙ එහෙම වෙනවා ක්ලෝස් වෙනවා මේක හරියන්නේ ඒක කැතයි උඹ ලස්සන එකක් ගමු හරි මෙහෙම ඔයාලා හිතන්න බුල් කැන්ඩල් එකක් කියලා බයි කැන්ඩල් එකක් කියලා 4 hour කියලා හිතන්න මේ විදිහට මාකට් එක ඕපන් වෙනවා බයි එක ඊට පස්සේ මේ විදිහට බයි කැන්ඩල් එකේ ලෝ එක හදනවා බයි කැන්ඩල් එකේ ලෝ එක හදනවා ඊට පස්සේ බයි කැන්ඩල් එකට හදනවා උඩරිම හයි එක හදනවා ආයෙ පොඩ්ඩක් පල්ලයට ඇවිල්ලා ක්ලෝස් වෙනවා මේ ස්ට්‍රක්චර් එක තමයි ඔයාලා ඔය මෙච්චර කල් බයි කැන්ඩල් එකක් බුල් කැන්ඩල් එකක් කියලා ගත්තේ මෙන්න මේ විදිහට ගත්තේ ඔන්න ඔය ස්ට්‍රක්චර් එක තමයි මේක කොළ පාට නේද බුල් කැන්ඩල් සාමාන්‍යයෙන් දාගන්නේ හරි මේක පොඩ්ඩක් පේනවා අඩු ඇති ඕගොල්ලන්ට හරි ඔය විදිහට තමයි ඔයාලා මෙච්චර කල් බුල් කැන්ඩල් එක දැක්කේ හැබැයි මේකේ ඇතුළාන්තයේ තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් මේක ඇතුළත තියෙන මෙන්න මේ වගේ දෙයක් දැන් බලන්න මේවා එකිනෙකට සමාන නැද්ද කියලා මේවා එකිනෙකට සමානයි හරිද මම ඒක ලස්සන හදන්නම් ඔයාලට එතකොට බලා ගන්න ලේසි දැන් බලන්න මෙතනදී කැන්ඩල් එක ඕපන් වෙලා තියෙනවා පොඩි වෙලාවක් ගිහිල්ලා ඒක වෙලා කොහොමද කියන්නේ බෑ සමහරට එකපාරට වෙන්න පුළුවන් මාකට් එකේ කැන්ඩල් එකේ ලෝ එක හදලා තියෙනවා උඩරිම ලෝ එක හදලා තියෙනවා ඊට පස්සේ මාකට් එක ලොකු මූවමන්ට් එකක් දීලා දිනවා බුල් කැන්ඩල් එකක් නිසා මූවමන්ට් එකක් දීලා හයි එක හදලා පොඩ්ඩක් පහළට ඇවිල්ලා ක්ලෝස් වෙලා තියෙනවා
හරි දැන් ඔයා නිකමට හිතන්න මේ 4 hour candle එක ගන්නම් ඔයා හිතන්න 5 minute වගේ chart එක දැන් ඔයා ඉන්නේ හරි ඔයා මෙතන support and resistance වලින් trade කරන කෙනෙක් නම් ඔයා කරන්නේ මෙතනදී මෙන්න මේ විදිහට මාකට් එක කොහොම උඩ පහළ යන එක කොහොම උඩ පහළ යන එක ඔයාලා මාක් කරගන්නවා හරිද මේ උඩ පහළ යන එක මාක් කරගන්නවා මේකට කියන්නේ මාකට් එක රේන්ජින් වෙනවා කියලා. කියන්නේ ලික්විඩිටි හදා යනවා. කියන්නේ මේ උඩ තියෙන ලික්විඩිටිත් ගන්නවා පහළ තියෙන ලික්විඩිටිත් ගන්නවා. කොහොම ඔය විදිහට රේන්ජින් මාකට් එකක් යනවා. ඊට පස්සේ එක තැනකදී දැන් වල මෙතනදී මේක සපෝට් මේක රෙසිස්ටන්ට් හරිද? එක තැනකදී ඔන්න මේක බ්‍රේක් කරනවා. බ්‍රේක් කරලා පල්ලෙහා යනවා රිටේල් මේ රිටේල් කන්සෙප්ට් එක ගන්නවා ෂෝට් පොසිෂන් එකක් මෙතනදී ගන්නවා. එතකොට ඔයාලා මෙතෙන් ට්‍රැප් වෙලා ලොස් වෙලා තියෙනවා. හරිද? හැබැයි මෙතන අපි ICT දී වලදී මෙන්න මේ බ්‍රේක් කරන කිසිම වෙලාවක ගන්නෙ නෑ අපේ ඩිරෙක්ෂන් එක විදිහට. අපි මේක මාක් කරගන්නවා කොටස් තුනකට. මේක මාක් කරගන්නවා කොටස් තුනකට. එකක් තමයි මෙන්න මේ මාකට් එක රේන්ජින් වෙන තැන අපි හඳුන්වනවා accumulation විදියට. මාකට් එක මේ රේන්ජ් එකක් හදන එක accumulation කියලා අපි හඳුන්වනවා. ඊට පස්සේ අර මාකට් එක පොඩ්ඩක් මේක බ්‍රේක් කරන් පල්ලෙහාට යනවනේ. අන්න ඒකට අපි කියනවා මාකට් එක මැනිපියුලේට් කරනවා කියලා. මැනිපියුලේෂන් එක කියලා ඒක හඳුන්වනවා. මැනිපියුලේෂන් කියලා ඒක හඳුන්වනවා. ඊට පස්සේ මේ හදන මේ කොටස අපි හඳුන්වනවා explanation එහෙම නැත්නම් distribution කියලා අපි හඳුන්වනවා. මේ මුළු කොටසම distribution කියලා අපි හඳුන්වනවා. එහෙම නැත්නම් explanation කියලා අපි මේ පොඩි කොටස හඳුන්වනවා. මම දැනට ඒක දාගන්නම් distribution කියලා explanation කියලා. explanation එකක් වෙලා තියෙනවා. හරි. මෙතන explanation එක වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේක එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම මේ කොටස හඳුන්වන්න පුළුවන් distribution එක කියලා හඳුන්වන්නත් පුළුවන්. මම මෙතන explanation එක මාක් කරගෙන තියෙන්නේ ඉන්න ඒක ප්‍රශ්නයක් ඉන්නේ. explanation එක කියන්නේ මේ උඩට ගිහිලා පල්ලෙහාට එන මුළු කොටස distribution එක කියන්නේ උඩට ගිහිලා පල්ලෙහාට එන මුළු කොටස explanation එක කියන්නේ මෙන්න මේ උඩට ගියපු කොටස. හරිද? එතකොට අපි ICT traders විදියට අපි catch කරගන්න හදන්නේ මෙන්න මේ explanation එක විතරයි. explanation එක විතරයි අපි catch කරගන්නේ. එතකොට අපි මෙන්න මේ තැන් වලදී trap වෙන්නේ නැහැ. මේ තැන් වලදී අපි trap වෙන්නේ නැහැ. ඕකේ. මේ තැන් වලදී අපි trap වෙන්නේ නැහැ. දැන් මේක අපි live market එකට ගිහිල්ලා බලමු මොකක්ද මේ තියෙන්නේ කියලා. ඔයාලා මුලින්ම මේක පොතක ඇඳ ගන්නවා නම් ඇඳ ගන්න වීඩියෝ එක ස්ටොප් කරලා අනිවාර්යෙන් මේව ඇඳ ගන්න මේවා ඉස්සරහට වැදගත් වෙනවා. accumulation, manipulation, explanation. එහෙම නැත්නම් distribution. හරිද? distribution කියලා ලියාගත්තත් හොඳයි. එතකොට MD කියලා ගොඩක් තැන්වල මේක හඳුනනවා. explanation කියලා ලියාගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාලා මොකක් හරි පොතක් අරගෙන ලස්සනට මේක ලියාගන්න මුලින්ම power of 3 PO3 කියලා මාතෘකාව දාලා මේක ලියාගන්න මාකට් එක මේ විදිහට හදන්නේ accumulation, manipulation, explanation එක කරලා තමයි මාකට් එකක් දුවන්නේ. මේක ඕනම time frame එකකට වැලි මේ ටික ලියා ගන්න. හරිද? ලියාගෙන මෙන්න මේකත් පොඩි නෝට් එකක් දාගන්න. 4 hour candle හැදෙන්නේ දවසට 6යි. 4 hour candle හැදෙන්නේ දවසට 6යි. ඒ තමයි එකක් 4 hour candle එකක් හැදෙනවා 1 pm 4 hour candle එකක් හැදෙනවා මොකක්ද මේ මෙතන මම උඩ සිලෙක්ට් කරගෙන ඉඳලා තියෙනවා. එක 4 hour candle එකක් හැදෙනවා එකට 1 pm ආයි 4 hour candle එකක් හැදෙනවා 1 am ඒ කියන්නේ උදේ හැදෙනවා. ඊට පස්සේ 4 hour candle එකක් හැදෙනවා 5 pm 5 am අන්තිම 4 hour candle එක 9 am 9 pm මේ candles 6 තමයි හැදෙන්නේ. හයි කියන්නේ උදේ හවස මේ candles 6 තමයි 4 hour run වෙන්නේ. හරිද? එතකොට මේ 4 hour candle එක ඔයාලාගේ bias එක අනුව ඔයාලගේ PDRS අනුව bias එක මොකද්ද PDRS ඒ ටික ඔක්කොම ඉස්සරහට වීඩියෝ වල වැටෙනවා. ඔයාලා PDR එක අනුව
යන පැත්තට දෙන එක්ස්ප්ලනේෂන් එක තමයි අපි කැච් කරගන්නේ. අපි දැන් අර ඉස්සෙල්ලා බලපු තැන බලමු මොකක්ද මේ accumulation එක manipulation එක explanation එක live market එකෙන් බලන්නේ කියලා. හරි. market එක මෙන්න මේ වගේ එක range එක liquidity හදා උඩට wicks එක ගහ පහළට wicks එක ගහ range එකක් හදනවාට අපි කිව්වා accumulation කියලා. මේකට අපි කිව්වා accumulation කියලා. හරිද? එතකොට මේ accumulation වෙන range එක කොතන හරි තැනකින් break කරොත් එතන අපි අඳුනනවා manipulation එක කියලා. දැන් ඔයාලට පුළුවන් මෙන්න මෙතන high එක break කරලා තියෙනවා. හරිද? අන්න එතන තමයි අපි කියන්නේ manipulation කියලා. මේක candle body එකකින් වේවා wick එකකින් වේවා ඕනම දෙයක් ගන්න පුළුවන්. මේ accumulation එක break කරන්න ඕනේ. break කරලා තියෙනවා මෙතන. මේක අපි ගන්නවා manipulation එක විදිහට. manipulation එක විදිහට. ඊට පස්සේ අපිට මේ ඉතුරු සම්පූර්ණ කොටසම leg එකම ගන්න පුළුවන් explanation එක විදිහට. මේ කොටසම explanation එක ගන්නලා එහෙම නැත්නම් distribution එක විදිහට ගන්න පුළුවන්. මේක අපි මාක් කරගමු explanation. okay. මේ විදිහට මාකට් එකේ තන දීලා දිනවා. අපි තව තැනක් බලමු. ඔයාලට මම හොඳ පැහැදිලි තැනක් පෙන්නන්නම්. තව අපි බලමු. for 1 hour. මෙතන ඔයාලා මේ කියලා දෙන හැම දෙයක්ම නෝට් ඩවුන් කරගන්න කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ඔයාලට වාසියක් මිසක අවාසියක් වෙන්නේ නැහැ. පුළුවන් තරම් ඔයාලා මේ කියලා දෙන දේවල් නෝට් ඩවුන් කරගන්න බලන්න. ඒක ඔයාලට ලොකු වාසියක් කියලා තමයි කියන්නේ. හරි මේ මෙතන බැලුවොත් මේ අපේ මේ උඩ accumulation එකට යන තැනම බලන්න 1 hour වලින් දීලා තියෙනවා. accumulation එකක් දීලා තියෙනවා මෙතන. මේක manipulate කරලා තියෙනවා. distribution එක දීලා තියෙනවා. එහෙනම් explanation එක දීලා තියෙනවා. තව එකක් බලමු අපි. මෙතනත් බලන්න accumulation එක තියෙනවා මෙතන. හරිද? මෙතන wick එකක් ගහලා තියෙනවා. අපි මේ මෙන්න මේ කොටස ගන්න accumulation එක. මේක මෙතනදී දීලා තියෙනවා manipulation එක. wick එකකින් හරි body එකකින් හරි ඕනම එකකින් ගන්න පුළුවන් manipulation එක. මෙතනදී manipulation එක දීලා තියෙනවා අපිට. මෙතන accumulation. ඊට පස්සේ මෙතන distribution. එහෙම නැත්නම් explanation. මම මේ distribution කියන එක save කරගෙන නැහැ. ඒකයි මේ explanation දාන්නේ. ඔයාලා ඒක ගැටලුවක් කරගන්න එපා. මෙන්න explanation එක. okay. පස්සේ මෙතනත් එහෙමම තමයි තියෙන්නේ. accumulation, manipulation, explanation. මම අර මේ වගේ save කරපුවා මාක් කරන්න යන්නේ වෙලාව අපරාධය අපේ. ඒ වෙලාවේ ඔයාලට තව මේ මාකට් එකේ හොඳ මූව්මන්ට් එකක් පෙන්වන්න පුළුවන්.
මේ හැමතැනකම මේක තියෙනවා. මේක ගන්න තව ඔයාලට PDRS කියලා කොටසක් උගන්වනවා. ඒ කොටස ඉගෙනුවට පස්සේ ඔයාලා මේ දැනුත් ගන්න පුළුවන්. දැනට මම ක්ලියර් එන්ට්‍රි විතරයි ඔයාලට පෙන්නන්නේ. ඒවා බලලා ඔයාලට ගන්න පුළුවන්. මෙතනත් accumulation, manipulation, distribution. distribution එක නැත්නම් අපේ explanation එක දීලා තියෙනවා. ඉතින් මේ හැමතැනකම මේ අපේ theory එක වැඩ කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මෙන්න බලන්න හොඳ තැනක් මෙතන. මේ වගේ තැන් වටිනවා. දැන් බලන්න මෙතන මැනිපියුලේට් කරලා තියෙන්නේ වික් එකකින්. හරිද? දැන් ඔයාලා සාමාන්‍යයෙන් වික් එකකින් මැනිපියුලේට් කරා කියවම මේක ගන්නෙ නෑනේ. මෙන්න accumulation. මේක මැනිපියුලේෂන් එක වික් එකකින් දීලා තියෙනවා. මේක අපිට මේ පොඩි වික් එකක් වුණාට මෙතන මැනිපියුලේට් කරලා තියෙනවා මාකට් එක. හරිද? මාකට් එක මෙතන මැනිපියුලේෂන් එක දීලා තියෙනවා. එතකොට අපිට ඊළඟට බලාපොරොත්තු වෙන්නේ එක්ස්ප්ලනේෂන් එක. ඔය ලස්සනට එක්ස්ප්ලනේෂන් එක දීලා තියෙනවා. හැම වෙලේම ඔයාලා බලාපොරොත්තු වෙන්න බාර වගේ කැනල් බොඩි ගිහිල්ලා ලස්සනට මේක හම්බෙයි කියලා මේක එහෙම හම්බෙන්නේ නැහැ. එහෙම හම්බෙනවා නම් මාකට් එක හැමෝම ට්‍රේඩ් කරන්න ඕනේ. ඔයාලගේ ඇහැ ඔයාලා මේ මොලේ පාවිච්චි කරන්න ඕනේ. මාකට් එකේ මෙතන මේකයි වෙලා තියෙන්නේ කියලා ඔයාලා මොලේ පාවිච්චි කරලා මේක කරගන්න ඕනේ. මොකද මට පුළුවන් මගේ උපරිමයෙන්ම ඔයාලට මේක කියලා දෙන එක විතරයි ප්‍රැක්ටිස් කරලා මොලේ පාවිච්චි කරලා ගේම් ගහන එක ඔයාලතේ තියෙන්නේ. මේ තේමටම accumulation, manipulation, distribution. මේ distribution එක හරි. power of 3 වල ඒ ටික තමයි කතා කරන්න තියෙන්නේ. මෙතන ඔයාලට homework එකක් වැටෙනවා. ඔයාලට තියෙනවා homework කියලා tab එකක් තියෙනවා. group එකේ community එකේ තියෙනවා homework කියලා tab එකක්. මේ tab එකට ඔයාලා මෙන්න මේ වගේ U එකේ හරි U එකේ හරි මාක් කරන්න ඕනේ power of 3 එක chart 50ක. හරිද? U එකේ හරි U එකේ හරි 50ක් මාක් කරන්න ඕනේ. 50ක් මාක් කරලා ඔයාලේ 50න් 10ක් group එකට දාන්න ඕනේ. group එකට දැම්මම පස්සේ මම වෙලාවක් මම දුරට සතිය අන්තිමට තමයි බලන්නේ වැඩත් එක්ක මම බලලා අඩුපාඩු තියෙනවා නම් දාන්නම්. අඩුපාඩු නැත්තම් මුකුත් reply එන එකක් නැහැ. කියන්නේ ඔයාගේ එක හරි කියන එක. එතකොට ආ message දාන්න එපා. අඩුපාඩු තියෙනවා නම් දාන්න ගියේ දාන්න එපා. මොකද අඩුපාඩුවක් තියෙනවා නම් ඔයාලට මම reply එකක් දානවා මෙන්න මේකයි අඩුපාඩුව කියලා. ඒ වගේම මෙතනින් දාන ඉස්සරහ වීඩියෝස් සම්පූර්ණයෙන්ම බලන්න කියලා කියනවා. මේ වීඩියෝස් එකක්වත් ස්කිප් කරන්න එපා. වටින දෙයක් මෙතනදී කියවුනොත් ඔයාට ඒක ආය ගන්න බෑ. මොකද මම දන්නවා වීඩියෝ එක බැලුවට පස්සේ ආය ට්‍රැප් වෙනකන් ඔයා මේ වීඩියෝ එක බලන්නේ නැහැ කියලා. ඉතින් වටින දෙයක් කියවුනොත් ඔයාට ඒක ගන්න බෑ කියලා තමයි කියන්න දෙන්නේ. ඒ හින්දා හොඳට වීඩියෝ එක බලන්න. මේ ටික මාකට් එකට අනිවාර්යෙන් ඇප්ලයි කරලා බලන්න. මොකද ඔයාගේ ප්‍රැක්ටිස් එක තමයි ඔයාට ඔයා යන ගමන තීරණය කරන්නේ. මොකද ඒක මට ඇවිල්ලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඔයාම කරගන්න ඕනේ දෙයක්. වීඩියෝ එක දෙපාරක් විතර හොඳට බලලා homework ටික කරන්න අනිවාර්යෙන් homework ටික කරන්න කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඔයාගේ හොඳටයි homework ටික කරලා images 10ක් දාන්න මම ඒ ටික බලන්නම්. එහෙනම් කිසි මොනවාරි ප්‍රශ්නයක් තිබ්බොත් message එකක් දාන්න අනිවාර්යෙන් group එකට. මම reply එකක් දාන්නම් ඔයාලට. අනිවාර්යෙන් message එකක් දාන්න. එහෙනම් ඕකේ power of 3 එක ඉවරයි. ඉස්සරහට ඉතුරු පාඩම් ටික වැටේ. PDRS නම් පාඩම් ටික ඔක්කොම වැටේ. ඒ ටික පිළිවෙලට බලාගෙන යන්න.